මේ බලන්න මේ මල් ගහේ මේ කොලේ එතන මේ මල් ගහ තනි ගහ මේ ගහේ මල් තුනක් තියෙනවා. මේ මර දැන් පර වෙමින් යන්නේ. එතකොට මේ බලන්න මේ ගහ පර වෙනකොට මේ නැට්ට වාගේ මලේ මේ මලේ මේ නැට්ට තියෙන්නේ. එතකොට මේ නැට්ටෙන් දෝ වෙනවා ඇට. ඒ ඇට වලින් මම මේ මල් පැල හදා ගන්නවා. මොකද මේකේ පැල නැති හින්දා මේ ගහේ පැල එන්නේ නැහැ. එතකොට මේ තමයි දෙවෙනි ඇට වලම මේ තමයි තුන්වෙනි මල. මේ බලන්න දැන් මේ මලේ ස්වභාවය. මේ මල බලන්න මේ මල සුදු වුණාට මේ මල කොළ පාටක් තියෙනවා. මේ ගහේ ස්වභාවය. ඉතින් මේකේ පැල නම් එන්නෙම නෑ. දැන් මාසයක් අවුරුදු දෙකක් විතර ඇති මේක මම හදනකොට. දැන් ඉතින් මේ පැල එන්නේ නෑ. එක්කෝ අලෙන් පැලේ ගලවලා අලෙන් බෝ කරගන්නවා. නැත්නම් මේ ඇට වලින් තමයි පැල බෝ කරගන්නේ. මේකේ නම් බෝ කරගත්තම නෑ මම. ඉතින් මේ මම හැමදාම කියනවා වගේ මට කියන්න දෙයක් තියෙනවා. මොකද මම මේ මගේ මල් ගස් වලට කිසිම ද්‍රව්‍යයක් එකතු කරගන්නේ නැහැ. පොල් එලි බිත්තර කටු තේකුඩු දානවා එච්චරයි කරන්නේ. තව පුවක් ලෙලි දානවා. එච්චරයි විශේෂත්වයට තියෙන වෙන ඉතින් කියන්න දෙයක් නැහැ. ඔයාලා බලලා තව කෙනෙකුට ෂෙයා කරන්න මට කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳයි.